අයිබෝවන් අපි අදත් සූදානම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔබට පුවත් වාර්තාකරණයට ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විමල් ආණ්ඩුවෙන් එළියට බහිද අපට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගමනක් නෑ. පොලිසියේ දෙන්නෙක්ට වෙඩි තබයි අයෙක් මරුට. ලෝකයේ තරුණයින්ට ජනපතිගෙන් අවවාදයක්. දුම්රිය රියදුරන් බිරිඳවත් එන්ජිමට අරන්. දුම්රිය රියදුරු මහත්මයෙක් තමාගේ බිරිඳ දුම්රිය එන්ජින් කැබ් එකේ දාගෙන ගියා. ලෙඩට බෙහෙත් මුදලාලිලාගෙන්. ඒ මුදලාලි ජීවිතය හරි දෙය කියන්නේ යාට ඉතින් බිස්නස් එකනේ අවශ්‍යයි. ඉතින් එක එක ඒවා කියනවා අපිත් එක එක ඒවා ගන්න. තරුණයින් තම මව්බිමට ආදරය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොටදී ආරම්භී ලෝක තරුණ සමුළුවේ සමාරම්භක උත්සවයේදී. ශ්‍රී ලංකා නාමය තව තවත් ජාත්‍යන්තරය කරා රැගෙන යමින් 2014 ලෝක තරුණ සමුළුව අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මම රැඳී සිටින මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සමාරම්භක උත්සවය ආරම්භ වුණේ පස්වර 12:30ට පමණ රටවල් 148ක නියෝජිතයින් තරුණ නියෝජිතයින් සහ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ පොදුරාජ මණ්ඩල රාජනායක සමුළුවේ මෙන් සුවිශේෂී පිළිගැනීමක් අද ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේද පැවැත්වෙන පළමු ලෝක තරුණ සමුළුව මෙයයි. ලෝක තරුණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය ජෝන් විලියම් ඇෂ්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිත අහමඩ් අල් හෙන්ද්‍රාවි යන මහත්තුරුන් එක්ව සිටියා. මෙවර සමුළුවට රටවල් 148ක් නියෝජනය කරමින් තරුණ නියෝජිතයින් 624 දෙනෙකු සහ අමාත්‍යවරුන් 28 දෙනෙකු සහභාගී වුණා. මෙරට මහජන නියෝජිතයින් රැසක්ද ඊට එක්ව සිටියා. The minds of youth are extremely sensitive to influence and can be easily misguided. ඔබ සියලු දෙනා දන්නා පරිදි තරුණ මනස විවිධ දේවල්ට පහසුවෙන් නම්මා ගන්න පුළුවන්. ඒ වගේම නොමග යවන්නත් පුළුවන්. මේ නිසා ත්‍රස්ත කණ්ඩායම් තරුණ පිරිස් ඔවුන්ගේ සටන්කාමීන් ලෙස බඳව ගන්නවා. අවසානයේ ඔවුන්ගේ ජීවිත වෙඩි උණ්ඩයන්ට ගොදුරු වී අවසන් වෙනවා. FBI ආයතනයේ පවා දරුණුයි කියා හඳුන්වනු ලැබූ ත්‍රස්ත සංවිධානයකට අපි මුහුණ දුන්නා. මෙරට හිටපු තරුණ කණ්ඩායම් අපි සැලකුවේ ත්‍රස්තයින් ලෙස නෙවෙයි. ඔවුන් ත්‍රස්තවාදයට ගොදුරු වූවන් ලෙසයි සැලකුවේ. අපි ඔවුන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කළා. මට මතකයි තරුණ ක්‍රියාකාරකයෙකු ලෙස ප්‍රමුඛතාවයන් සඳහා මා සටන් කළ ආකාරය. අද මම පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නකොට පේනවා ඔබගේ ඇස් තුලත් එවැනිම ජවයක් තිබෙනවා. මේ සියලුම දේ ඔබට කියන ගමන් මම කැමති ඔබගෙන් ඉල්ලා සිටින්න. ඔබගේ රට උතුම් පූජනීය දෙයක් ලෙස සලකන්න කියලා. ඔබගේ මාතෘභූමිය වෙන කිසිදු දෙයකට වඩා නොදෙවෙනි ලෙස සලකන්න. රට වෙනුවෙන් ඔබගේ ලබැඳියාව කිසිවිටක පාවා දෙන ලෙස බාහිර බලවේගයන් වලින් පීඩනයක් ඇති වුණත් ඒවට විරුද්ධ වෙන්න. එවිට තමයි අපගේ සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත් අපිට උරුම දේ විනාශ නොකර ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. There may be outside pressure to compromise your love for your country, but all such pressures must be resisted at any cost. Only then can we build a better world for all of us. මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙන් සමුගන්නට සැරසෙන මොහොතේ මතක් කළ යුතුයි හෙට දිනේ සිට තමයි ලෝක තරුණ සමුළුවේ සැසිවාරයෙන් ආරම්භ වන්නේ ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉතින් අපි සූදානම් එළඹෙන 10 වෙනිදා තෙක්ම මේ තොරතුරු අද දෙන්න ඔස්සේ නිරන්තරයෙන් ඔබට ගෙනෙන්නට. එසේනම් සමුගන්නවා මම හසිත විජේවර්ධන උපාලි විජේසිංහ සමගින් මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිට.
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පොල්ලත්තපිටිය ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා තිබෙනවා. වෙඩි වැදීමෙන් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් නිලධාරියා තුවාල ලබා කුරුණෑගල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත් මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සත්‍ය තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් දසලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති අතර පරීක්ෂණ රහස් පොලිසියට බාර දී තිබෙනවා. කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරීන් දෙදෙනා පොල්ලත්තපිටිය ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි අවස්ථාවේ අලුයම එකට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ වෑන් රථය දඹුල්ල ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට පැමිණි වෑන් රථයක්. ඒක පරීක්ෂා කිරීමට සූදානම් වන අවස්ථාවේ මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෑන් රථයට නංවගෙන පැහැරගෙන ගොස් බඩගමුව මූකලාන ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට සූදානම් වී තිබෙනවා. මේ සඳහා T56 වර්ගයේ අවියක් උපයෝග කරගන්න ගත් බවට දැනට සාක්ෂි තියෙනවා. පොලිස් කොස්තාපල් චන්දන සම්පත් වාහනින් පිටතට අරගෙන වෙඩි තබා තිබෙනවා. ඒ වගේම පොලිස් කොස්තාපල් අජිත් වීරසූරියට දෙවනුව වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී ඔහු පැමිණි අපරාධකරුවන් සමග පොරබැද අදාළ T56 අවියේ පතොරම් ගැබ ගලවගෙන තියෙනවා. ඒ අනුව තුවක්කුකරුගෙන් ගැලවුණු පොලිස් නිලධාරියා සහාය පතා අසල පිහිටි නිවසකට දිව ගොස් උදව් ඉල්ලා තිබෙනවා. පාන්දර 1ට විතර වෙඩි සද්දයක් ඇහුණා. එතකොට මරණෝ කියලා කෑ ගැහුවා. ආයේ කිසිම සද්දයක් තිබුණේ නැහැ. වාහනේ හරවනවා ඇහුණා. හිටියට එන්න බයයි. ඉතින් ඒ හින්දා අපි මේ ටිකක් වෙලා කල්පනා කර හිටියා. පසුව අපි කීප දෙනෙක් ගිහිල්ලා බලද්දී ඇඳුම් නැතුව හිටපු කෙනෙක් එයාව අල්ලපු වැටේ ගෙදරින්ම බලෙන් ඇඳුමක් වැලකින් අරන් ඇඳගත්තට පස්සේ තමයි අපි ගිහින් තියෙන්නේ. පසුව එයා කිව්වා මම කුරුණෑගල පොලිසියේ මම මේ ඩියුටි හිටපු ගමන් අපිට මෙහෙම සිද්ධියක් වුණා. මගේ යාළුවා ඕගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහා වැටිලා ඉන්නවා. මම පැනගෙන මේ ආවේ. අපි පොලිසිය කිව්වට පස්සේ වහාම පොලිසියට කතා කරා. ඊට ස්වල්ප වේලාවකට පස්සේ කුරුණෑගල පොලිසිය නිලධාරි මහත්තුරු මේ ආසරයට පැමිණියා. වෙඩි ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් පොලිස් නිලධාරියා පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර තිබුණා. මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ අරගම ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් චන්දන සම්පත් මහතා වයස අවුරුදු 42ක දෙදරුපියෙක්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් තියෙනවා නම් ඒ ගැන ලබා දෙන්න කියලා සාර්ථක තොරතුරක් සපයන අයට රුපියල් දසලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව 077යි 47යි 84යි 648 යන අංකයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජන්ත සමරකෝන් මහතාගේ ජංගම දුරකථනයේ ඇමතීමෙන් මහජනතාවට මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබා දිය හැකියි. පාඨමාලා කප්පාදුව නිසා සම සෞඛ්‍ය උපාධි හදාරන සිසුන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇතැයි තමා පිළිගන්නා බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දි මිත්‍රේක නායක මහතා පවසනවා. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ අදහස් පළ කළේ අනුරු කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. දැන් අපේ රටේ අධ්‍යාපන පිළිබඳ ප්‍රතිපත්තියක් නේ තිබෙන්නේ. අවුරුදු 4ක පාඨමාලාවක්. ඒක ලෝකයේ තිබෙන පාඨමාලාවක්. එතකොට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේක වෘත්තීමේ සංගමය. ඒකටද මොකද්ද තියෙන අයිතිය? මේ ප්‍රතිපත්තිය මේ තීරණ ප්‍රශ්න කරන්න. ඒක ඒගොල්ලන්ගේ වෘත්තියට අදාළ දෙයක්වත් නෙවෙයි මේ විශ්වවිද්‍යාලක පාඨමාලාව. ඒ නිසා අසීමිත බලයක් සහිත මේ සංවිධානය විසින් තමයි ගරු කතානායකතුමා මේ ප්‍රශ්නේ කරන අතිශය අසාධාරණයි මේ සංගමයේ මේ මැදිහත් තියෙන්නේ. ඒ පාර්ශ්වය තමයි ප්‍රබලම පාර්ශ්වය. අධ්‍යාපන අමාත්‍යාංශ වැඩකුත් නැහැ මේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් තමයි මේ සියල්ල තීරණය කරන්නේ. ඒක වෙන්නේ කොහොමද රටක? මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් මතුවෙන මොකද මේ වෛද්‍යවරුන්නේ පුහුණුව දෙන්නේ. අපි නෙමෙයිනේ අපි. නමුත් ඔබතුමා කියන විදිහට වරායි යම්කිසි වැඩ වර්ජනයක් වුණොත් සමාජයට යුද හමුදාව දාන්න පුළුවන් නැත්නම් වෙනත් අය දාලා පුළුවන් කරගෙන යන්න. මේකේක කරන්න බෑනේ. මෙන්න මේ තත්ත්වය තේරුම් ගන්න. හිතෙන් අහිතක් නෑ අපි. උපාධියක වටිනාකම හොඳට දන්නවා. සමහර ඒවා අපි එහෙම දැඩි තීන්දුව අරන් කරපු අවස්ථා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රත්‍යය ඇතිවෙච්ච ගැටුම් වලදී. නමුත් මේකෙදි එහෙම කරන්න පුළුවන් කමක් නෑ. මේ පාර්ලිමේන්තුව මං හිතන අපි අතර කවතර මේ විවාදයක් තියෙන විදියක් නෑ. මේ අපි ඔක්කොම අභිභවා යන බලයක් තිබෙනවා. අපි එහෙම බලයන් දෙන්නේ කුමටද ගරු කතානායකතුමනි? ඒකේ තියෙන හාස්‍යම ජනක කරුණ ගරු කතානායකතුමනි
කොතලාවල ආරක්ෂක පීඨය අවුරුදු 4 කරනකොට මේගොල්ලෝ මුනිමත රකින්න. ඒකට කතා කරන්නේ නැහැ. ඒක ආරක්ෂක ලේකම්වරයන් ඉන්නේ. විවෘත විශ්වවිද්‍යාලයට කතා කරන්නේ නැහැ. ඒකේ පාඨමාලාව අවුරුදු 4යි. ඒකේ මුදලටනේ දෙන්නේ. මේ පේරාදෙණි විශ්වවිද්‍යාලේ ගම්වල ඉන්න දරුවෝ පාඨමාලාව හදාරනට විරුද්ධ වෙනවා. මේ මොන නිලධාරීන්ද මේගොල්ලෝ? මේ පාර්ලිමේන්තුවත් මේ කැබිනට් මණ්ඩලයත් මේ ඉතා කුඩා පිරිසකට අපි යටත් විය යුතුද? අමතුමා එකඟයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ එකඟයි. අඩුම තරමේ පාර්ලිමේන්තුව අපි කට්ටියවත් මැදිහත් වෙලා මේක පිළිබඳ තීරණයක් ගන්න ඕනේ. ගරු අනුර දිසානායක මන්තුමාගේ යෝජනාව බොහොම හොඳයි. මෙවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුවම රැස් වෙලා පාර්ලිමේන්තුවේ කමිටුවක් මගින් මේ ප්‍රශ්න වලට මැදිහත් වීම බොහොම හොඳයි. විමල් වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉවත් වෙයිද? තොරතුරු විරාමෙන් අනතුරුව